අයිබෝන් ඉලෙක්ට්‍රික් කෙටල් එක කියලා කියන්නේ අපේ නිවස් වල භාවිතා කරන ගොඩක් ප්‍රයෝජනවත් විදුලි උපකරණයක්. ඉතින් මේ ඉලෙක්ට්‍රික් කෙටල් එක භාවිතා කරද්දී මේකේ විවිධාකාර දෝෂ ඇති වෙනවා. ඉතින් මේ දෝෂ අතරින් එක් දෝෂයක් කාර්මිකයෙකුට බාර දෙන්නේ නැතුව අපි මේ අලුත් වැඩියා කරගන්නේ කොහොමද කියන කාරණය තමයි අද අපි විදුලින YouTube channel එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔබට දැනටම සමහරට මේ අත්දැකීම ඇති මේ දෝෂය පිළිබඳව ඔබ භාවිතා කරන ඉලෙක්ට්‍රික් කෙටල් එකේ මේ යට කොටසින් තමයි කෙටල් එකට විදුලිය සම්බන්ධ කරන්නේ. අපි මේ විදිහට සම්බන්ධ කළා ස්විච් එක ඔන් කරපුවාම කැඩි කෙටල් එකට විදුලිය එන දෝෂයක් තියෙනවා. ඉතින් මේ දෝෂය සකස් කරගන්නේ කොහොමද කියන කාරණය තමයි අපි ඔබට කියලා දෙන්නේ. මේ වැඩේට ඔබට ඕන වෙන්නේ මෙන්න මේ වගේ නියමක් විතරයි. ඊට පස්සේ ඔබට මිලදී ගන්න වෙනවා ඕනම ඉලෙක්ට්‍රොනික උපාංග තියෙන වෙළඳ සැලකින් මෙන්න මේ කෙටල් එකේ පවර් සප්ලයි එකේ යට කොටසේ අඩියට එන්න මෙන්න මේ උපාංගය ඔබට මිලදී ගන්න පුළුවන් ඔබේ ළඟම තියෙන ඉලෙක්ට්‍රික් උපාංග වෙළඳ සැලෙන්. ඉතින් මේක වෙන්නේ රුපියල් 100ක් වගේ පුංචි මුදලක්. ඉතින් කෙටල් එකක් නැවත මිලදී ගන්න ඔබට විශාල මුදලක් වැය කරන්න සිද්ධ වෙනවා. නමුත් රුපියල් 100ක් වැනි පොඩි මුදලකට මේ කෙටල් එක ඔබටම නැවත අලුත් වැඩියා කරගන්න පහසු වෙන්න පුළුවන්. ඉතින් මේ වැඩේ කරන්නේ කොහොමද කියලා පියරෙන් පියරට ඔබට පෙන්නනවා. පළවෙනි රාජකාරිය තමයි විදුලි උපකරණයක් අලුත් වැඩියා කරන හැම මොහොතකම ඔබ කරන්න ඕනේ අනිවාර්ය දෙයක් තියෙනවා. ඒ තමයි විදුලිය සම්බන්ධ කරලා තියෙන මේ ප්ලග් එක ගලවලා තමයි ඔබ ඒ අලුත් වැඩියා කටයුතු කරන්න ඕනේ. ඔබේ ආරක්ෂාව වෙනුවෙන් කෙටල් එකේ මම කියපු දෝෂය ඇති වෙන්නේ ඇත්තටම මෙන්න මේ කෙටල් එකේ යට කොටසේ විදුලිය සම්බන්ධ වෙන මේ කනෙක්ටර් එකේ යට කොටසේ විදුලිය සම්බන්ධ වීම නිසියාකාරව සිද්ධ වෙන්නේ නැහැ. අපි ඒකට කියනවා ලූස් කනෙක්ෂන් කියලා. මෙන්න මේ උපාංගයේ දෝෂය ආපුවාම තමයි කෙටල් එකට වෙලාවකට විදුලිය එනවා ආය නැතු වෙනවා. මේ වගේ දෝෂයක් ඇති වෙන්නේ. ඉතින් මේක පහසුවෙන්ම අපිට අලුත් වැඩියා කරගන්න පුළුවන්. ඒකට තමයි මේ උපාංගය ඔබ මිලදී ගන්න ඕනේ. ඉතින් අපි බලමු අලුතින් මිලදී ගත්ත මේ උපාංගය මේ පවර් සප්ලයි කරන කොටසට කොහොමද සම්බන්ධ කරන්නේ කියලා. කෙටල් එකේ වයර් එක සම්බන්ධ වෙලා තියෙන මේ යට කොටසේ අනිත් පැත්තේ මෙන්න මේ වගේ ඇන තුනක් තියෙනවා. ඉතින් මේ ඇන තුන ඉස්සෙල්ලා ගලවලා ඉවත් කරගන්න ඔබට සිද්ධ වෙනවා. මේ විදිහට ගලවලා ඉවත් කරගන්න පුළුවන් ඇන තුනම. මේ විදිහට අපි ඇන තුන ඉවත් කරාට පස්සේ ඔබට පේනවා වයර් තුනක් සම්බන්ධ කරපු කොටසක් ඔබට දැක ගන්න පුළුවන්. අපි මේ කොටස මෙන්න මේ විදිහට පහසුවෙන්ම ගලවලා ඉවත් කරගන්න පුළුවන්. ඔබට පේනවා දැන් මෙතන මේ වයර් එකත් එක්ක සම්බන්ධ වෙලා තියෙන මේ කනෙක්ටර් එකේ වයර් තුනක් මේකට සම්බන්ධ කරලා තියෙනවා. ඉතින් මේ ක්ලිප් තුන ඔබට ගලවලා ඉවත් කරගන්න පුළුවන් ලේසියෙන්ම. හැබැයි ඔබ මතක තියාගන්න ඕනේ මේ වයර් තුන පාට තුනකින් තමයි තියෙන්නේ. දුඹුරු පාට, කොළ පාට සහ නිල් පාට. අපි අලුතින් මිලදී ගත්ත මේ උපාංගයේ මේ වයර් තුන ඒ විදිහටම සම්බන්ධ කරගන්න ඕනේ. වයර් මාරු කරගන්න එපා. ඔබට වරදින්නේ මේ විදිහට තියාගත්තාම ඉතින් ඔබ මේ වයර් තුන පරණ උපාංගයේ තියෙන පිළිවෙලටම ඒ කියන්නේ දුඹුරු, කොළ, නිල් කියන මේ පිළිවෙලටම අලුත් උපාංගයට ගලවලා කනෙක්ට් කරගන්න ඕනේ. ඔබට පුළුවන් දුඹුරු පාට වයර් එක තිබ්බ තැනට මේක අලුත් උපාංගයේ පින් එක සම්බන්ධ කරගන්න. ඊළඟටම කාර්මිකයෙක් අවශ්‍ය නැහැ මේ වැඩේට. ඉතින් මේ අලුතෙන් වයර් එකට සම්බන්ධ කරපු කනෙක්ටර් එක කෙටල් එකේ යට කොටසට අපි මේක සම්බන්ධ කරගන්න ඕනේ. ඊට පස්සේ අපිට මේ ප්ලාස්ටික් කොටස මේකට සම්බන්ධ කරගන්න පුළුවන් ඇන තුන යොදාගෙන. රයිට්. අපේ වැඩේ දැන් ඉවරයි. අපි දැන් බලමු මේකට පවර් දීලා කෙටල් එක වැඩ කරනවද කියලා. ඔබට පේනවා මේ රතු බල්බ් එක පත්තු වෙනවා. ඒ කියන්නේ මේ කෙටල් එක දැන් ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ ආකාරයට ඉතාම පහසුවෙන් මේ වගේ කෙටල් එකක් අලුත් වැඩියා කරගන්න අපිට පුළුවන්. පුංචි රුපියල් 100ක් වගේ මුදලක් වියදම් කරලා. අද දවසේ අපේ වැඩසටහන අපිට ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා අපි හිතනවා. ඉදිරියේදී අපි ගොඩක් ප්‍රයෝජනවත් වැඩසටහන් ඔබට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. විදුලන YouTube channel එක subscribe කරලා මේ වැඩසටහන හොඳ නම් like කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා අපි ඔබට ආරාධනය කරමින් අද වැඩසටහනින් අපි ඔබ සමගගෙන යනවා. ඔබට සුබ දවසක්.